Yeah, make mama me tackle database එක හදනවා. ඔයාලට මේ පළවෙනි පාර්ට් එක පුළුවන් ඇති කියලා මම හිතනවා. අපිට ටක් ගාලා කරමු. හරි ඉස්සෙල්ලාම මෙතන access මේකේ database එකේ නම වෙන්නේ ඔයගලන්ගේ ඒ අකුරයි එක රිවිෂන් එකේදී කියා දෙනවා. CTM 7.0.1 කියලා හිතමු. create stable එකක් create කරන්න මෙතන මේ විදිහට design view යන්න ඕනේ. මේකේ නම product product products details details වෙන එක මෙන්න ඉස්සෙල්ලාම මේක මකලා දාමු මේ තියෙන private key එක. yes මෙතන දාන්න මොකද්ද product port short text සාමාන්‍ය මේක තියෙන්නේ size එක සාමාන්‍ය 10ක් විතර වගේ තියෙනවා. ඊට මේක තමයි primary key එක වෙන්නේ. ඒ වගේම product name name එක අපි දාමු short text මේකට 35ක් විතර දෙමු. ඊට පස්සේ මේකේ release date release date එකක් තියෙන්නේ release date එක තියෙන්නේ date time format එකේ. ඊට පස්සේ අපි මේකේ format එක දුන්නේ නැහැ මේ විදිහට කෙලින්ම. දැන් මෙතන දුන්නේ නැහැ කොහොමද ජූලයි කියන්නේ මේකේ තියෙන්නේ ජූලයි 29 මේ ආකාරයට. ඒතර මේකේ y m අකුරු 4යි m අකුරු 4යි. ඒ කියන්නේ සම්පූර්ණ මාසෙම ගන්න නම් m අකුරු 4යි මේ හයිපන් එකයි dd, yy 4යි. m 4ක් දෙන්න ඕනේ. ඊට පස්සේ හයිපන් එක m 4ක් දෙන්න නම දිගටම ගන්න මාසෙ දිගටම ගන්න m අකුරු 4ක් දෙන්න ඕනේ. m අකුරු 3ක් දුන්නොත් එහෙම jul ජුලයි කියන එක. ඒ විදිහට එන්නේ. එතකොට එතන date එක කියන dd 2යි y 4යි. ඔක තමයි date format එක. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ brand type මේකත් අපි දාමු short text එකටත් අපි 10ක් විතර දෙමු. ඊට තියෙන price කියන එක ඒක තියෙන currency format එක මෙතන දෙන්න ඕනේ. currency format එක මෙතන දෙන්න ඕනේ. කොහොමද rs. කියන්නේ මේක තියෙන්නේ rs. 1650 කියන එක මේ කමාවගේ සෙපරේට් කරලා සද තියෙනවා. එතකොට මේ rs කියන ඒවා ෆික්ස් නේ. එතකොට අපි කරන්නේ වෙන විතර currency කියන තැන මේකේ format වල currency කියන එක මකලා දාලා එතන double quotation ඇතුලේ rs. මේ double quotation වහන්න ඕනේ. ස්පේස් එකක් තියලා මේ ඊට පස්සේ අපි දෙන්න ඕනේ at sign එක නේ. at sign එක දෙන්න ඕනේ.
එකක් නෙමෙයි දෙකක් දෙන්න 12 ගණන් එහෙම තියෙනවා. ඒ හින්දා දෙකක් දෙන්න. @sin 2යි කමාවයි @sin 3යි. හරි. I වරහන් ඇතුලේ ඩබල් කොටේෂන් ඇතුලේ 7 දෙන්න ඕනේ. හරි එයා මෙන්න මේක ඉබේ දාගන්නවා ෆොටෝ දාගන්නවා මේක. හරි මෙන්න මෙහෙම තමයි ඉන්නේ ෆෝමැට් එකක් මේක සේව් කරමු. ප්‍රයිස් ෆෝමැට් එක ඔය විදියට. හරි මේක කියනවා ඒ අකුර කියනවා create a table called product details. හරි select the appropriate primary අපි දැම්මා ඒක product code. Select applicable date type and field size. අපි මෙයාට ගැලපෙන data type සහ field sizes දැම්මා. D එකේ කියන make appropriate input mask for product code. product code වලට තියෙන අපිට කියන input mask එකක් දාන්න කියලා. product code එකට. product code එකට input mask එකක් දාන්න කියනවා. එතකොට අපි input mask එකක් දෙනවනම් අපි දෙන්න ඕනේ මෙතනනේ. අපි ඉස්සෙල්ලාම අදාළ field එක select කළා input mask එක දෙන්න ඕනේ මෙතන. එතකොට මේකේ තියෙන්නේ pro hyphen කියන එක fix වෙන්න ඕනේ. pro hyphen double quotation ඇතුලේ ඔය ටික දීලා. ඉතුරු ටික තියෙන්නේ digits නේ. ඒ හින්දා අපි බිංදු තුනක් දෙමු. හරි. බිංදු වලින් කියන්නේ ඉලක්කම්. හරි. මේක වෙනස් වෙනවා. හරි. එතකොට input mask එක වෙන්නේ ඕකයි. ඊට පස්සේ මේක save කරමු. ඊට පස්සේ අපිට කියන use lookup wizard for brand type field. brand type field එක lookup එක lookup wizard එකක් දාන්න. එතකොට අපි කියන brand type තියෙනවා lookup ගත්තා. combo box මේකක් ගන්න ඕනේ. field value list ඊට පස්සේ මෙතන row source වෙන්නේ මොකද්ද? HP ඉන්ඩෝර data ටික අපි මේකේ කමාන්ඩ් දාලා type කරන්න. HP සහ Samsung විතරයි. Samsung හරි. ඔච්චරයි. හරි. මේක save කරලා. right. හරි. අපි මේක design view ගියා. මේකේ data sheet view ගිහිල්ලා අපි record එකක් දාමු 10.0යි. name mouse date එක වෙන්නේ ජූලයි 29 2024. ජූලයි 29. මේක ඊටමදී අපිට ක්ලික් කරපුවම හරි. brand එක වෙන්නේ HP. price එක වෙන්නේ 1650. 1650. ඔය විදිහට අපිට පුළුවන් කරන්න තව එකක් දාමු. product code එකගෙන බිඳුව 11. මේක keyboard. date එක වෙන්නේ 34 ජූන්. එතකොට බිඳුවයි 5යි ජූන් කියන්නේ 6 20යි 24 ඔය විදිහට දෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නැහැ. එයා මේ දෙක මාරු කරගන්න ඕනේ. ජූන් 5. ඒකත් HP එක්තන ප්‍රයිස් එක වෙන්නේ 1900. හරි ඔය විදිහට අපිට data ටික දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊළඟ කියනවා C වල කියනවා මොකද්ද? create a form to show all fields in the database layout should be data sheet and name it as product details form. හරි ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක අපි close කරලා දාමු. මේක yes කරලා දාමු. create ගිහිල්ලා form එක create කරන්න වෙන මේකේ forms වලින් form wizard ගිහිල්ලා අපිට තියෙන මේක විතරයි table එකේ තියෙන ඔක්කොම data fields ටික ගන්න කියනවා. all fields ගන්න කියනවා. ඊට පස්සේ next අපිට කියනවා මේක data sheet layout එක data sheet next
දැන් මෙතනට අපිට කියනවා දාන්න කියලා. product details form. එච්චරයි finish. මේක තමයි form එක. form එක. ඕක form එක ඊට පස්සේ අපිට ඊළඟට කියන මොකද්ද? Create a report including all fields and group by brand type and sort by release date as well as order by descending. The page orientation should be landscape, layout should be block and save it as product details report. එතකොට අපි කරන්න ඕනේ report එකක් හදන්න තියෙනවා. දැන් කරන්න තියෙන create. කලින් ගිය form වලින් මුලින්ම tables ඊට පස්සේ forms then reports. reports වල report wizard යන්න අපිට කියනවා ඔක්කොම fields ටික ගන්නලු. next ඊට පස්සේ කියනවා මොකද්ද? group by brand type. brand type එකෙන් group කරන්න. what do you want to add any group in level? group in level එක brand type එකකින් කරන්න කියන්නේ. right brand type. तर brand type select කරලා ඒක මෙහාට දාන්න. next ඊට පස්සේ කියනවා මොකද්ද? and sort by release date as well as order by descending. sort කරන්න ඕන release date එකකින් descending වල. මෙතන sort කරන්න ඕනේ release date එකකින් descending වලින්. descending descending. Page orientation should be landscape. The next කරන්න page orientation should be make landscape and layout should be blocked. Layout blocked. Right. Product details report. Next. Product details. Right. Right. Finish. Right. හරි මෙච්චරයි. ඒතර මම හිතන්නේ ඔයාලගේ ප්‍රශ්න විසඳෙන්න ඇති. මම මේක ක්ලෝස් කරන්න දැන් save close. හරි මේකේ සම්පූර්ණ විස්තර මේකේ ඔයගලන්ට මේකේ කරයි මේ රිවිෂන් එකේ දැනට මම මේක නතර කරනවා.